ඔයා දන්නවද ලෝකෙ වැඩිපුරම මිනිස්සු මැරෙන්නේ ලෙඩ රෝග වලින් නෙවෙයි තමන්ගේ හිත ඇතුලේ මැරි උපදින සිතුවිලි නිසා කියලා. කාටවත් කියන්න බැරුව රැට තනිය මණ්ඩන හැමදේම තියෙද්දි ලොකු හිස් බවක් දැනෙන ඒ ජීවිතේ අදින් පස්සේ ඉවරයි. මම අද ඔයාට කියලා දෙන්නේ ඔය නොසන්සුන් සිත නිස්සල විලක් වගේ සංසුන් කරන මනෝවිද්‍යාත්මක රහස් 4ක් ගැන. විශේෂයෙන්ම අන්තිම රහස තමයි වාගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන් වෙනස් කරන හැරවුම් ලක්ෂය වෙන්නේ. හරි, අපි යමු වීඩියෝ එකට. ආයුබෝවන්. මම දන්නවා ඔයා අද මේ වීඩියෝ එක බලන්නේ අහම්බෙන් නෙවෙයි කියලා. ජීවිතේ දිනන්න නම් ඉස්සෙල්ලාම අපේ හිත දිනන්න ඕන. ඉතින් මේ වගේ දේවල් හැමදාම බලන්න මාව subscribe කරලා පල්ලෙහා තියෙන bell icon එක all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපුවම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒක ඔයාට වගේම මටත් ලොකු ශක්තියක්. හරි, අපි බලමු මේ මනෝවිද්‍යාත්මක රහස් 4 මොකක්ද කියලා. පළවෙනි රහස. හිතන්න ඔයා වතුර වීදුරුවක් අතින් අල්ලගෙන ඉන්නවා. ඒක විනාඩියක් අල්ලන් ඉද්දි බරක් නැහැ. හැබැයි පැය ගාණක් අල්ලන් ඉද්දි අතපන නැති වෙනවා. ඒ බර තියෙන්නේ වීදුරුවේ නෙවෙයි. ඔයා ඒක අත් නොහැර අල්ලන් ඉන්න එකේ. අන්න ඒ වගේ පාලනය කරන්න බැරි දේවල් අතාරින්න. ඒක උනා, ඒක ඉවරයි කියලා හිතට කියන්න. දෙවනි රහස. අතීතය කියන්නේ අලු ගොඩක්. ඒක ඇවිස්සුවා කියලා ඔයාට ලැබෙන කිසිම දෙයක් නැහැ. හෙට ගැන බය වෙන්න එපා. මොකද හෙට තාම ඇවිල්ලා නැහැ. දැනසීම තියෙන්නේ මේ මොහොතේ. මේ මොහොතේ හුස්ම ගන්න. තුන්වෙනි රහස. අපි හැමෝම රවටන ලොකු මායාවක් තමයි අනුන්ගේ පෙනුම. ඔයා දකින්නේ අනුන්ගේ ජීවිතයක පිටකවරයක් විතරයි. ඒක ඇතුලේ තියෙන හිස් බව ඔයා දන්නේ නැහැ. හඳ පායන්නෙත් ඉර පායන්නෙත් ඒ වට નિયમિત වෙලාවට විතරයි. ඔයාටත් පිපෙන්න වෙලාවක් එනවා. එතකන් ඉවසන්න. හතරවෙනි රහස. අපි මුළු ලෝකෙටම හොඳ වෙන්න හදනවා. හැමෝම සතුටු කරන්න හදනවා. ඒ අතරේ ඔයාට ඔයාව අමතක වෙලා. අද ඉඳන් ඔයාගේ හොඳම යාළුවා ඔයා වෙන්න. ඔයාට ඔයා ගැන අනුකම්පාවක් නැත්තම් මුළු ලෝකෙම ඔයාට ආදරය කළත් ඔයාගේ හිත නිවෙන්නේ නැහැ. ජීවිතය කියන්නේ මහ ලොකු අරගලයක් නෙවෙයි. ඒක ගලාගෙන යන ගඟක්. අද රැට නිදාගන්න කලින් ඔයාගේ හිතට කියන්න මම මට සමාව දෙනවා. මම හැමදේම අතාරිනවා. මට මාව විශ්වාසයි. මේ කතාවෙන් ඔයාගේ හිතට පොඩි හරි සහනයක් දැනුණා නම් තවත් පීඩණයෙන් ඉන්න කෙනෙකුට බලන්න මේක ෂෙයා කරන්න. ඔයාට දැනුණ දේ කමෙන්ට් එකක් දාන්න. සැනසීම පිරි සුබම සුබ දවසක් වේවා.